කච්චතීව දූපත සම්බන්ධව අපිට ජාත්‍යන්තරයෙන් ලබා දීලා තියෙන මේක අයිති ශ්‍රී ලංකා රාජ්‍යයට කියලා. කියන්නේ අන්තර්ජාතික මට්ටමින් මේක අයිති ඇති මුහුදු කලාපයට කච්චතීව දූපතේ අයිතිය තියෙන පූර්ණ අයිතිය තියෙන ශ්‍රී ලංකාවට කියන කාරණාව. එතකොට ජාත්‍යන්තරයෙන් පිළිගත්තේ සම්මුතිය නිර්ණායකය අපේ රටේ නායකයට ඕන වෙලාවක පුළුවන් తాවකාලිකව හොක ඉන්දියාවට පවරන්න. ඉතින් දැන් කච්චතීව දූපතේදී බලහත්කාරයෙන් අපේ ආරක්ෂක වැටකඩලු අයින් කරගෙන ඒගොල්ලෝ ඇවිල්ලා අපේ ප්‍රදේශයේ තියෙන මාළු අල්ලා ගැනීම ආදී දේවල් සිද්ධ කරනවා. එතකොට රටේ අභ්‍යන්තරයට ඒක ප්‍රශ්නයක්. රටේ ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් නේ. වෙනත් රටක කණ්ඩායමක් ඉන්දියාව අසල්වැසි ඉන්දියාව වෙන්න පුළුවන්. ඒ රටේ ජනතාවක් ලංකාවේ කච්චතීව දූපතට ඇවිල්ලා ඒ කියන්නේ නැත්තම් මුහුදු තීරය ආක්‍රමණය කරලා මසුම් මැරීම හෝ වෙන යම් කටයුත්තක් හෝ කරනවා නම් ඒක බරපතල ප්‍රශ්නයක්. ජාතික ආරක්ෂාවට තර්ජනයක්. එතකොට ඒ ආරක්ෂාව වෙනුවෙන් මේගොල්ලෝගේ ඒ අයගෙන් කීප දෙනෙක් අත්අඩංගුවට අරගෙන තිනවා. දැන් මෝදි ජනාධිපතිවරයාගේ තවත් එකඟතාවයක් අපිට ආරංචි වෙලා තියෙන තොරතුරක් ඒ අය නිදහස් කර ගැනීම සඳහා මෝදි ජනාධිපතිවරයා මැදිහත් වෙනවා කියන කාරණාව. දැන් අපිට දැනගන්නට ඕනේ මෝදි ජනාධිපතිවරයා මැදිහත් වුණාම එහෙම දෙන්න පුළුවන්ද? රටේ ජනාධිපතිවරයාට එහෙම තනි බලය උපයෝගී කරගෙන දෙන්න පුළුවන්. හැබැයි ඒක සදාචාරාත්මකද නීති ගරුකද කියන කාරණාව අපිට ආන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. දැන් අපි දැක්කා ඉන්දියාවේ තමිල්නාඩුවෙන් ප්‍රකාශයක් නිකුත් කළා තියෙනවා කච්චතීව දූපත ඒගොල්ලන්ට ලබා දෙන්න කියන කාරණාව. ඒකට ඒක ඒගොල්ලන්ට ලබා දෙන්න ගිවිසුමක් ගන්න ජනාධිපතිවරයාට පුළුවන්කම තියෙනවා. ඒක නීත්‍යානුකූලද? එහෙම කරන්න පුළුවන්ද ජනාධිපතිවරයාට? ඒ නිසා ජනාධිපතිවරයාට බලය ලබා දෙන ජනතාව තමන්ගේ ස්වාධිපත්‍ය වූ පරම බලය අවුරුදු 5කටයි පවරන්නේ. ඒ 5කට පවරනකොට ඒ ජනාධිපතිවරයාට අයිතියක් නැහැ මේ රටේ සම්පත් විජාතිකකරණය කිරීම නැත්නම් වෙනත් රටකට පාවා දීම කියන කාරණාව බරපතල ප්‍රශ්නයක් නීතිමය ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා ජනාධිපතිවරයාට අපි මතක් කරනවා මේ වගේ අනවශ්‍ය ගිවිසුම් වලට ගහලා දැන් ඔබතුමන්ලානේ ඒ දවස්වල කිව්වේ ඒ දවස්වල මොනතරම් බෙරිහන් දුන්නද ඉන්දියාව ලංකාවට ආවොත් ඉන්දියාවත් එක්ක යම් ගිවිසුමක් ගැහුවොත් ඉන්දියාවත් එක්ක සාකච්ඡා මට්ටමකට ගියොත් ඔබතුමන්ලා එදා මහපාරට බෑලා හර්තාල් කරලා සාම ගිවිසුම් කාලය තුලදී අපි දැක්කනේ ඔබතුමන්ලා කරපු ක්‍රියාමාර්ග ඒ වෙලාවේ රටේ තියෙන සම්පත් විනාශ කරලා ට්‍රාන්ස්ෆෝමර් විනාශ කරලා පලා බබා අපිට එපා කියලා විවිධ දේවල් කරානේ ඔබතුමන්ලා. එහෙම රාජ්‍යයකින් අපි කිසිසේත්ම ජනතාව බලාපොරොත්තු වෙන්නේ නැහනේ. මේ වගේ එකඟතාවයන් වලටපත් වෙයි කියලා. ඒ නිසා අපි සදාචාරාත්මක ඔබතුමන්ලා වේදිකාවල් වල නැගලා කිව්වේ මොකක්ද? රටේ ස්වෛරීභාවය, ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීම සඳහා අපි කැපවීමෙන් කටයුතු කරනවා කියන කාරණා. දැන් මේ ආරක්ෂක දිවිසුම ගහනකොට ඒ රටේ ස්වෛරීභාවයට හානියක් නැද්ද? රටේ භෞමික අඛණ්ඩතාවයට හානියක් නැද්ද? එතකොට අපිට ඒවා ජනතාවට දැන් ඔබතුමන්ලා ගහන කිවිසුම ඇත්තටම හොඳ වෙන්න පුළුවන්. සාධාරණ වෙන්න පුළුවන්. අපේ රටේ ජාතික ආරක්ෂාවට, අපේ රටේ සංවර්ධනයට, අපේ රටේ උන්නතියට, අපේ රටේ ඉදිරි කාල පැවැත්මට ලොකු හේතු සාධක වෙන්න පුළුවන්. ඒක නිසා තමයි අපි කියන්නේ ජනතාව දැනගන්න ඕනේ අත්සන් කරන කිවිසුමේ අන්තර්ගතය මොකක්ද කියලා. ඒ නිසා ඔබතුමන්ලත් මේ ප්‍රජාතාන්ත්‍රික රටේ සමාජ ඔබතුමන්ලගේ මතය සමාජවාදීනේ. ඒ සමාජවාදී රාජ්‍යයක තියෙනවනේ වෙනත් රටවලට කොහොමවත් නම්මිශීලී වෙන්නේ නැහැ කියන කාරණාව. ඒ කියන්නේ සමාජවාදී රාජ්‍යයකට හැරුණාම වෙනත් ධනවාදී රාජ්‍යයකට හෝ වෙනත් රාජ්‍යයකට නම්මිශීලී වෙන්නේ නැහැ කියලා. ඒ නිසා අපි ඔබතුමන්ලට කියන්නේ ඔබතුමන්ලා රටේ ජනතාව වඩාත් විශ්වාස කරා. කියන්නේ ඔබතුමන්ලට മന്ത്രി ආසන 3ක් නේ තිබුණේ. ඒ മന്ത്രി ආසන 3 එකපාරට ඉක්මවා ගිහිල්ලා മന്ത്രി ආසන 159ක් දෙන්න තරම් රටේ ජනතාව විශ්වාස කරේ ඇයි? ඔබතුමන්ලා වේදිකාවල කියපු කතාව නිසා. ඒ නිසා දැන් මේ කතාව වලින් ඔබතුමාලා මොනවද කරලා තියෙන්නේ? ඔබතුමාලා ඒ දවස්වල කිව්වා වේදිකාවල් නැගලා සහල් පිටරටින් ගෙන්නනවා නම් මොකටද ඇහුවා ආණ්ඩුවක්. හාල් මෝල් පාලනය කරන්න බැරි නම් හාල් මාෆියාව පාලනය කරන්න බැරි නම් ආණ්ඩුවක් මොකටද කියලා ඇහුවා. දැන් ওই කාරණා දෙකටම ඔබතුමාලා උත්තර වදින්නකෝ. ඊගාවට ඔබතුමාලා කිව්වා රටේ නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කරනවා කියලා. ණය ගන්නේ නැහැ කියලා ඔබතුමාලා කිව්වා. කොහොමද දැන් ණය ගන්න නැත්තේ මොනවද? දැන් ඔබතුමාලා රටේ ආර්ථිකය සකස් කරන වෙන වැඩ පිළිවෙලක් ඇත්තේ නැහැ. ඔබතුමාලා කරන්නේ අර ආණ්ඩු වගේම ණය අරගෙන කාලා බීලා එදිනෙදා ජීවිතය ගත කරනවා. දැන් බලන්නකෝ එදා අපිට මතකයිනේ රුපියල් 60ට කාපු පාල් කිලෝ එක දැන් එනකොට රුපියල් 300 ඉක්මවා යන තත්වයකට පත් වෙලා තියෙනවා. හෙට අනිද්දා වෙනකොට අවුරුදු නෙමෙයි කන්න වෙන්නේ. මිනිසුන්ට අවුරුදු කන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහනේ. අඩුම ගානේ දැන් 220ට තියෙච්ච හාල් කිලෝ එක රුපියල් 300 පයින්න හෙට අනිද්දා වෙනවා. අලුත් අවුරුද්ද වෙනකොට මොකද්ද එතකොට රටේ ජනතාව අවුරුද්දක් කන්න පුළුවන්ද? අවුරුද්ද කන්න නෙමෙයි අවුරුදු පුරගෙන කන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේ තත්වයකට පත් වෙලා තියෙන නිසා ඔබතුමන්ලා ඒ කියපු කාරණාව දැන් ජනතාවට විශ්වාසෙ බිඳලා තියෙන්නේ. ඒ බිඳුනට පස්සේ මිනිස්සු අර ගිනි පෙල්ලෙන් බැට කාපු මිනිස්සුයා කලාමැදිරි එළියට බයයි කියලා කියනවා. එතකොට දැන් වෙලා තියෙනෙත් ඒක දැන් ඔබතුමන්ලා වේදිකාවල් ගානේ බොරු කියලා. දැන් ඒ එකක්වත් යථාර්ථයක් බවට පත් නොවෙච්ච නිසා ජනතාව ඔබතුමන්ලා කෙරේ විශ්වාසයක් නැහැනේ.
ඔබතුමාලා එදා කිව්වනේ ගිය ආණ්ඩුව රුපියල් 160ක්ද කොහෙද ඩීසල් වලින් කොමිස් ගන්නවා කියලා කිව්වා. දැන් මිනිස්සු අහනවා කොහේ රුපියල් 160 කාගේ සාක්කුවටද යන්නේ? දැන් ඔබතුමාලාගේ සාක්කුවට භාගයක් යනවාද කාංජනක සාක්කුවට භාගයක් යනවාද කියලා මිනිස්සු කතා කරනවා. ඉතින් ඒ නිසා දැන් ඔබතුමාලා අඩුම ගන්න දැන් මොනවද කරන්නේ කියන්නේ දැන් සාමාන්‍යයෙන් තෙල් මිල බස්සනකොට අනිත් භාණ්ඩවල මිල බස්සන්න නම් මොකද්ද කරන්න ඕනේ? ඩීසල් මිල තමයි බස්සන්න ඕනේ. එතකොට ඩීසල් මිල වෙනුවට ඔබතුමාලා බැස්සුවේ මොනවද? පෙට්‍රල් මිල. රුපියල් 10කින් බැස්සු රුපියල් 10ක සොච්චමක්නේ. ඊගාට ඔබතුමාලා මෙහෙන් රුපියල් 10ක පෙට්‍රල් මිල අඩු කරනකොට අරහෙන් රුපියල් 500කට ආසන්න ගෑස් වලින් බිලක් ගැහුවා. ඔබතුමාලා සම්පූර්ණයෙන්ම කරන්නේ මේක විකෘතියක්. ඒ නිසා ඔබතුමාලාට රටේ ජනතාවට දැන් තේරෙනවා යථාර්ථයක් දන්නේ නැහැ. මේගොල්ලෝ රටක් පාලනය කරන්න බෑ. ඒ නිසා අපිට වේදිකාවල් පැලෙන්නේදා කිව්වා මේ ජනතා විමුක්ති පෙරමුණ රාජ්‍යයක් පාලනය කරන්න පුළුවන් පිරිසක් නෙමෙයි. තිස්සමාරාම ප්‍රාදේශීය සභාවත් කරගෙන යන්න බැරි මේ ආණ්ඩුවට කොහොමද රටක් පාලනය කරන්න දුන්නොත් එහෙම කියලා මිනිස්සු නිකන් වචනෙට කිව්වා. දැන් බලන්නකෝ ඒකනේ වෙලා තියෙන්නේ. දැන් මොකද්ද මේ රටට වෙලා තියෙන්නේ? ඔබතුමාලා කියපු එකක් අපිට පෙන්වන්නකෝ. යථාර්ථයක් සිද්ධ වුණා කියලා අඩුම ගානේ ඔබතුමාලා කියවනේ ජාතික ආරක්ෂාව අපි උගන්වන්නම්. මොකද්ද ඩෙස්සේකුයි බංකුවකුයි අරගෙන එන්නේ කිව්වා ජාතික ආරක්ෂාව උගන්වන්න. දැන් එදා මිනිස්සු මරණයටපත් උනේ සාමාන්‍ය සුමාන මාසයකට සැරයක් තමයි පාතාල ක්‍රියාකාරීකව බවට පත් උනේ. අද ජාතික ආරක්ෂාව අන්තිමට වැටලා දවසට 3-4 දෙනෙක් මරනවා. පාතාල ලෝකේ මහා පාරට බහැලා ගහ ගන්නවා. ඊගාට අපි දැක්ක යාපනයේ ප්‍රදේශයේ කොහෙද පොලිසිය නිලධාරීන් දෙන්නෙකුට මේගොල්ලෝගේ පටි වලින් ඇදගෙන ඇඳුමෙන් ඇදගෙන පොලිස් නිලධාරීන් දැඩි ලෙස පහසුතාවයටපත් කරනවා. ඒ කියන්නේ නිල ඇඳුමක් ඇඳගත්ත පොලිස් නිලධාරියෙක් නීතිය ක්‍රියාත්මක කරන යනකොට ගමේ ඉන්න 7 දෙනෙක් ඇවිල්ලි වෙරෙලා 10 දෙනෙක් විතර ඇවිල්ලා ඌට තාම දරුණු ලෙස පහර දීලා එහෙට මෙහෙට ඇදලා නිකන් අර සතෙක් මරන්න අල්ලගත්තාම අදින වගේ මේ පැත්තට මේ පැත්තට ඇදලා කොයිතරම් අපහසුතාවයට පත් කරාද? ඒ මනුස්සයාට වෙපන් එකක් තුනත් ඒ මනුස්සයා ඒකවත් ඇදලා ගත්තේ නැහැ. මේ වගේ තත්වයකට පත් වෙලා තියෙන ජාතික ආරක්ෂාව. ඔය දේ දැකලා ඉවරලා ආදර්ශයට ගත්තොත් එහෙම දකුණේ කොල්ලොත් පොලිස් කාර්යෝ 10 දෙනෙක් මැදට 1000ක් විතර පැන්නොත් ඒ මොකද වෙන්නේ? නිසා මේවට දැඩි දඬුවම් ලබා දෙන්න. තාමත් ඒව ගත යුතු ක්‍රියාමාර්ග අරගෙන නැහැ. අර ඒ අදාළ පුද්ගලයෙක් විතරක් අත්අඩංගුවට ගන්න අරගෙන තියෙන අනිත් අයට නීතිය ක්‍රියාත්මක වෙලා නැහැ. නිසා කරුණාකර ඔබතුමාලාට අඩුම ගානේ ජාතික ආරක්ෂාවවත් රටේ ආර්ථිකය හදන වැඩපිළිවෙලවත් අඩුම ගානේ තෙල් ටික හදාගන්න වැඩපිළිවෙල මොකක්වත් නැහැ. තාමත් නිලධාරීවාදයේ ක්‍රියාත්මක වෙනවා. ඒ මොකද්ද? නිලධාරීන්ට උමනා විදිහට තමයි දැන් විදුලි නිෂ්පාදනය ක්‍රියාත්මක කරන්නේ. ඩීසල් වලින් විදුලි නිෂ්පාදනය කරන්න ගියාම විශාල පිරිවැයක් දරන්න සිද්ධ වෙලා තියෙනවා. සූදානම් කරගෙන තියෙන රටේ ජනතාව පෞද්ගලිකාංශ සහ රාජ්‍ය මැදිහත් වෙලා සෝලා වලින් සූර්ය තාපයෙන් විදුලිය නිෂ්පාදනය කරගන්න. ලක්ෂ ගණනාවක් දැන් පොලිමේ ඉන්න තාම ඒවා ලබා ගන්නේ නැතුව. දැන් ඒකට රුපියල් 27යි දැනට ගෙවන්නේ රුපියල් 17 කරන්න හදනවා. අපි රජයෙන් මිලදී ගන්න විදුලිය එකක රුපියල් 47ක් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ඒකට ඩීසල් වලින් දුවන්නේ නැතුව සෝලා වලින් දුවන එක පැත්තකින් විශාල ලාභයක්. විදේශ විනිමය ගමන් කරන්නේ නැහැ පිට රටවලට තෙල් ලබා ගැනීම සඳහා. අනිත් පැත්තෙන් තමයි සූර්ය තාපයක නිකන් ලැබෙන දෙයක්. අහසෙන් අපිට නිකන් ලැබෙන දෙයක්. එතකොට ඒක ලබාගෙන ඒ සූර්ය පැනල් වලින් අපි විදුලි නිෂ්පාදනය කරගත්තාම හරිනම් විදුලි බල මණ්ඩලය මොකද කරන්නේ? හැකි ඉක්මනින් ඒ සෝලා නිෂ්පාදන ටික රජයට ලබාගෙන බෙදා හැරීමේ කටයුතු සිද්ධ කරන්නට ඕනේ. එතකොට ඒවා කඩා වැටෙන්නෙත් නැහැ. විනාශ වෙන්නෙත් නැහැ. එතකොට රට පරිසරයට හානියක් වෙන්නෙත් නැහැ. මෙච්චර පැහැදිලි දෙයක් තියෙද්දි අර නිලධාරීන්ගේ මාෆියාවට උමනා විදිහට මේ ආණ්ඩුව යනවා. ඉතින් එහෙමනම් ආණ්ඩුව මොකටද? අනෙකුත් ආණ්ඩුවලට වඩා අන්ත විදිහට නිලධාරීවාදයේ ක්‍රියාත්මක කළා. මේ ආණ්ඩුව කට්ටිය හිරේ දාගෙන යනවනේ. දැන් මේක හොඳ ආදර්ශයක්. ඇත්තටම අපි සතුටුයි. මේ ආණ්ඩුව ගැන අපි ගොඩක් සතුටු වෙනවා. එක පැත්තකින් වංචනිකයෝ දූෂකයෝ අරවම ඉන්නේ උන්ට ඇතුළට දාන එක. හැබැයි ඔය ආදර්ශෙම හෙට අනිද්දා මේ ආණ්ඩුවෙන් බලයෙන් පහ වුණාට පස්සේ ඔබතුමන්ලටත් ඔගේ අත්විඳින්න සිද්ධ වෙනවා. ඒ නිසා ඔබතුමන්ලගෙත් මේ වෙනකොට ඒ වගේ දේවල් සිදුවෙච්ච දේවල් එකතු කරමින් පවතින බව අපිට අහන්න ලැබිලා තියෙනවා. ඒ නිසා මේ ආණ්ඩුව කෙරෙහි තියෙන විශ්වාසය පිළිබඳව අපිට සැකයක් තියෙන ගැටලුවක් තියෙන නිසා තමයි අද මෝදි ජනාධිපතිවරයා ලංකාවට ඇවිල්ලා ගහන ආරක්ෂක ගිවිසුමේ සම්බන්ධව රටට කියන්නේ මොකද්ද මේකේ අන්තර්ගතය. ඒතකොට රටේ ස්වෛරීභාවයට ස්වාධීනත්වයට භෞමික අඛණ්ඩතාවයට මේ වෙනුවෙන් වෙන හානිය මොකද්ද? හානියක් නැද්ද? ඒවා කියන්නේ. ඊගාට අනෙකුත් ගිවිසුම් කීපයක් අත්සන් කිරීමට නියමිතව තිබෙනවලු. ඒවා මොනවද කියලා කියන්නේ මෝදි ජනාධිපතිවරයා පිළිබඳව අපිට ප්‍රශ්නයක් නෙමෙයි. එතුමා හොඳ බෞද්ධයෙක්. එතුමා රටට අපේ රටටත් ආදරය කරන කෙනෙක්. හැබැයි ඔබතුමන්ලා ගහන ගිවිසුම් මොනවද කියලා අපි දන්නේ නැහැ. රටේ ජනතාවට ඒක බලපාන සිද්ධ වෙන්නේ. ඔබතුමන්ලා අවුරුදු 5ක් ඉඳලා ඕක බාර දීලා යනකොට තව ලොකු විශාල මරාලයක් අපේ ජනතාවගේ ඔළුවට කඩාගෙන යනකොට ඒක විශාල බරපතල ආර්ථික කඩාවැටීමකටත් අපේ රට ප්‍රපාතයට වැටීමටත් හේතු වෙන නිසා කරුණා කරලා ඒ යථාර්ථය සමාජගත කරන්න කියන කාරණාව අපි ආණ්ඩුවෙන් මේ වෙලාවේදී මතක් කරනවා ඉල්ලා සිටිනවා රටට සාධාරණ ගිවිසුම් අත්සන් කරන්න සූදානම් වෙන්න එපා කියන කාරණාවත් රටේ ජනතාවගේ නාමයෙන් අපි මේ වෙලාවේදී ඉල්ලා සිටිනවා.